හලෝ කොහමද? ඔන්න ඔයාලව අදත් Fearless Bloom channel එකට හරිම ආදරෙන් පිළිගන්නවා. අද මං කියලා දෙන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. ඒ මොකද්ද කිව්වොත් අපේ සාර්ථකත්වයට ගෙන යන පුරුදු මොනවද කියලා තමයි අද මං ඔයාලත් එක්ක share කරගන්න ආවේ. මම මුලින්ම ඔයාලගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔයාලා තව අවුරුදු 5කින් ඔයාලව දකින්න කැමති කොහොමද? ඒ කියන්නේ ඔයාලව දකින්න ආස විදිය කොහොමද? හොඳ ජොබ් එකක් කරන කෙනෙක් විදියටද? එහෙම නැත්නම් සක්සස්ෆුල් බිස්නස්මන් කෙනෙක් විදියටද? එහෙම නැත්නම් ලෝකෙ වටේ සංචාරය යන කෙනෙක් විදියටද? එහෙමත් නැත්නම් තමන්ගේ හීන ඩ්‍රීම්ස් හරි ලස්සනට අචීව් කරගත්ත කෙනෙක් විදියටද? මෙන්න මෙතනදී අපි හැමෝටම හීන තියෙනවනේ. නමුත් මේ හැමෝගෙම හීන සාර්ථක වෙනවද? නෑ, හැම වෙන්නේ නෑ. ඒ ඇයි කිව්වොත් මොකද සාර්ථකත්වය තීරණය කරන්නේ අපේ හැකියාව විතරක් නෙමෙයි. අපේ දෛනික පුරුදුත් ඒකට ගොඩක් බලපානවා. ඔයාලා අද කරන දේවල් තමයි හෙට ඔයා කවුද කියන එක තීරණය කරන්නේ. හරි. පළවෙනියටම අපි මෙන්න මේ පුරුද්දක් විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕනේ. අපි මොන වැඩේ කරත් ඒකට පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕනේ. මොකද එහෙම නැත්තම් අපිට කිසි දෙයක් සාර්ථකත්වය කරා ළඟා වෙන්නත් බෑ, සාර්ථකත්වයට පත් කරගන්නත් බෑ. ඉතින් හිතන්නකෝ මෙන්න මෙහෙම දෙයක්. ඔයාලා අනිවාර්යෙන් ඔයා යන්න ඕන තැන පැහැදිලිව දැනගෙන ඉන්න ඕනේ. ඔයාලගේ ගෝල් එක මොකද්ද? ඔයාලගේ ඩෙස්ටිනේෂන් එක මොකද්ද? ඔයාලා අචීව් කරගන්න ඕන දේ මොකද්ද කියලා ඔයාලට මන අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද එහෙම නැතුව ඔයාලට කිසි දෙයක් කරා කියලා ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න බෑ. ඒකට ඔයාලගේ තියෙන්න ඕනේ ස්වයං විනයකුයි ස්වයං පුරුදු ටිකකුයි. හිතන්නකෝ මෙන්න මෙහෙම. ඔයා බස් එකට නගිනවා කියලා. හැබැයි ඔයා බහින්න ඕන තැන දන්නේ නැත්නම් ඔයාට ඒ බස් එකේ යන්න පුළුවන්ද? නෑ. එහෙම වුණොත් ඔයා වෙන තැනකින් බහින්න පුළුවන්. ඔයාට හෝල්ට් එක මග ඇරෙන්න පුළුවන්. ඔයාට හරි ඩෙස්ටිනේෂන් එකට යන්න පුළුවන්ද? බෑ. එහෙම යන්න බෑ. ඉතින් ජීවිතෙත් මෙන්න මේ වගේ. මට සල්ලි ඕනේ, මට සාර්ථක වෙන්න ඕනේ. මේවා ඉලක්ක නෙමෙයි. හැබැයි ඒ වෙනුවට ඔයා හිතනවා නම් අවුරුදු 2ක් ඇතුළත මම මගේම බිස්නස් එකක් ස්ටාර්ට් කරනවා. අවුරුදු 5ක් ඇතුළත මම මාස්ටර්ස් කම්ප්ලීට් කරනවා. අවුරුදු 5ක් ඇතුළත මම මගේ PhD එක ගන්නවා. එහෙමත් නැත්නම් තව අවුරුදු 10ක් ඇතුළත මම මගේ සිහින නිවාසය හදා ගන්නවා. මං ආස කරන වාහනය පාවිච්චි කරනවා කියලා හිතා ගන්නකො. අන්න ඒ වගේ පැහැදිලි ඉලක්කයක් ඔයාලට ඔයාලගේ ඩ්‍රීම්ස් ගැන හැම දේ ගැනම තිබුණොත් විතරයි මෙන්න මේ සාර්ථකත්වයට යන්න හරිම ලේසි. ඉලක්කයක් නැති මිනිස්සෙක් හරියට නිකන් කොම්පාස් එකක් නැති නාවිකයෙක් වගේ. ඒ නිසා හැමතිස්සෙම හැම දෙයකටම ඔයාලටම ඉලක්කයක් තියාගන්න. අන්න එතකොට තමයි සාර්ථකත්වයට හරි ඉක්මනින් ඔයාලට ඕන විදිහට ළඟා වෙන්න පුළුවන්. දෙවැනි දේ තමයි උදෑසන පුරුදු. බොහෝ සාර්ථක මිනිස්සු ජීවිතය අධ්‍යයනය කරොත් අපිට පේනවා එයාලා උදෑසන කාලේ හරි ප්‍රොඩක්ටිව් විදිහට පාවිච්චි කරනවා කියලා. ඔයාලා උදේ නැගිට ගමන් කරන්නේ මොකද්ද? ෆෝන් එක බලනවද? සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරනවද? එහෙමත් නැත්නම් ඔයාලගේ ඉලක්ක ගැන හිතනවද? මම දන්න ගොඩාක් අය කියන්නේ ඔන්න ඔය පළවෙනි දෙක. ෆෝන් එක බලනවා. එහෙම නැත්නම් අපි සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරනවා. අපිට ආපු මැසේජස් බලනවා. එහෙමනේ අපි කරන්නේ. තුන්වෙනි එක හරිම අතලොස්සක් තමයි කරන්නේ. හැබැයි ඔයාලා දන්නවද මේ උදෑසන පළවෙනි පැය තමයි දවසේ බලවත්ම පැය කියලා. විනාඩි 10ක් මෙඩිටේෂන් කරන්න. විනාඩි 10ක් එක්සර්සයිස් කරන්න. එහෙමත් නැත්නම් විනාඩි 10ක් පොතක් කියවන්න. මම දන්නවා මේවා ඔක්කොම හරි අමාරුයි අපිට ඉක්මනට අපේ මයින්ඩ් එක රීසෙට් කරගන්න කියලා. මොකද අපේ මයින්ඩ් එක හැමතිස්සෙම හැදිලා තියෙන හරිම ඒකාකාරී දෙයකට. එහෙම නැත්නම් ඕනම දෙයක් බල ඉන්න වීඩියෝ එකකට තමයි අපේ ඔළුව ඉක්මනට යන්නේ. හැබැයි අපිට පුළුවන් නම් ස්ටෙප් බයි ස්ටෙප් අපේ මනස හදාගන්න මෙන්න මේ වගේ නිවැරදි ජීවන රටාවකට මං හිතනවා ඒකෙන් ඔයාලට ඔයාලගේ මෙන්ටලි එක වගේම අර මං කිව්ව සාර්ථකත්වයට යන්නත් ලොකු පිටුහලක් වෙයි කියලා. තුන්වෙනි එක විදිහට අපි ගත්තොත් ඔයාලා දිනපතා ඩේලි ඉගෙන ගන්න.
මොකද මේ ලෝකේ හැමදාම වෙනස් වෙනවනේ. මොහොතින් මොහොත, තප්පරෙන් තප්පරය අලුත් දේවල් ඇති වෙනවා. ඒ හැම දේ ගැනම අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද අපිට කවදාවත් ඉගෙන ගන්න එක නවත්තන්න බෑ. ඒ හැම දේ ගැනම අපේ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ගොඩක් අය හිතන් ඉන්නවා ඩිග්‍රී එකක් ගත්තාම ඉගෙන ගන්න එක ඉවරයි කියලා. නමුත් ඇත්තටම ඉගෙනීම කියන දේ පටන් ගන්න යන්නේ එතනින්. දවසකට පිටු 10ක් කියවන්න. අවුරුද්දක් ඇතුළත පොත් 12කට වඩා ඔයාලට කියවන්න පුළුවන්. මේ එක පොතක් ඔයාලගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නත් සමහර විට පුළුවන් වෙයි. මම මේ පොත් ගැන කතා කරද්දි මට එක පොතක් මතක් වුණා. ඔයාලා දැකලා ඇති, ඔයාලා අහලා ඇති. රොමානා බැන්හැකගේ පොතක් තියෙනවා 5 minutes in the morning ජීවිතේ වෙනස් කරන දවසේ විනාඩි 5 කියලා. ඔයාලට පුළුවන් නම් මේ පොත හොයාගෙන කියවන්න. ඒක හරිම වටින පොතක්. ඔයාලගේ සක්සස්ෆුල් ජීවිතයකට ඔයාලට යන විදිය, ඒ වගේම ඔයාලගේ දවසේ මේ නිවැරදි ජීවන රටාවටත් ඒක හරිම හොඳ පොතක්. ඔයාලට පුළුවන් නම් ඒක හොයාගෙන කියවන්න. මං highly recommend කරනවා ඒක හැමෝටම. මොකද ඒක ඒ තරම් හොඳ පොතක්. හරි, අපි ඊළඟ කාරණේ ගැන කතා කරොත් අපි කියනවා මේ ක්‍රියා කිරීමේ පුරුද්දක් ගැන. මෙහෙමයි. ලෝකයේ හොඳම අදහස තිබුණත් අපිට වැඩක් නැහැ. අපි ඒක ක්‍රියා කරනකොලොත්. දැන් ගොඩක් අය හිතනවා perfect movement එකක් වෙනකන් අපි බලන් ඉන්න ඕනි කියලා. නමුත් perfect movement එකක් කියලා මේ ලෝකේ නැහැනේ. අදම පටන් ගන්න. ඔයාට business එකක් start කරන්න ඕන නම් ඒක ගැන හොඳට research කරන්න. ඔයාට English improve කරගන්න ඕන නම් අදම විනාඩි 15ක් practice කරන්න. කුඩා action එකක් වුණත් අදම ගන්න තරමට ඔයාලට ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න හරිම ලේසි. ඊළඟ එක ගැන අපි කතා කරොත් අසාර්ථකත්වය පිළිගැනීම. මේ අපේ ලෝකේ ගොඩක් මිනිස්සු අසාර්ථක වෙන්න හරි බයයිනේ. නමුත් සාර්ථක මිනිස්සු අසාර්ථකත්වයේ දකින්න ටීචර් කෙනෙක් විදියට. එයාලට එන හරි ලස්සන චැලෙන්ජ් එකක් විදියට. ළමයෙක් ඇවිදිනකොට කී වතාවක් වැටෙනවද? ගොඩක් වතාවක් වැටෙනවනේ. ඒක අපිට කියන්න බැරි තරම් වැටෙනවා ඒ ළමයා. ඒත් එයා ඇවිදින එක නවත්වනවද? නෑ. අපි වැටි නැගිටිනවනේ. නැගිටලා අපි ඇවිදින ආයි try කරනවා. එයා කවදාවත් ඒක නවත්තන්නේ නැහැ. මෙන්න මේ අපේ ජීවිතෙත් අන්න ඒ වගේ. ඔයා සාර්ථක වුණා කියනවා ඉවරයි කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඔයා ඉගෙන ගනිමින් ඉන්නවා කියන එක. මොකද අපිට කවදාවත් බෑ ජීවිතේ අපි ඉගෙනගෙන ඉවරයි, අපි සාර්ථකයි, දැන් අපි ඔක්කොම හරි කියලා කිසි දෙයක් නවත්තන්න. මොකද මම අර කලින් කිව්වා වගේ ලෝකේ හැම දෙයක්ම මොහොතින් මොහොත තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා. අපිට මේ හැම දෙයක්ම ඉගෙන ගන්න වෙනවා. ඒ ඉගෙන ගන්න දේෙන් අපේ ජීවිතවලට හරි වටිනා දේවල් අපිට ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ දේ තමයි හොඳ මිනිස්සු ඇසුරු කරන එක. හොඳ මිනිස්සු ඇසුරු කරගන්න ඕන ගැන කිව්වොත් ඔයාට අනාගතේ බොහෝ දුර තීරණය කරන්න පුළුවන් වැඩිපුරම කාලය ගත කරන මිනිස්සු 5 දෙනාගෙන් නම් ඒ 5 දෙනා ඇතුලේ නෙගටිව් thoughts තියෙන නෙගටිව් විදිහට හිතන පතන මිනිස්සු ඉන්නවා කියන්නේ ඔයාගේ මයින්ඩ් සෙට් එකත් ඒ විදිහටම නෙගටිව් වෙනවා කියන එක. හැබැයි මේ 5 දෙනාම ඔයාට සපෝට් එකක් වෙන විදිහට පොසිටිව් විදිහට හිතනවා නම් ඒකෙන් ඔයාගේ මයින්ඩ් සෙට් එක ඉබේම වෙනස් වෙලා ඔයාට දේවල් කරන්න හිතෙනවා. මෙන්න මේ දේ ගොඩාක් වටිනවා ඔයාට සක්සස්ෆුල් ජර්නි එකකට යන්න නම්. මේ හැම තිස්සෙම මිනිස්සුන්ව තෝරගන්න ඔයාට බ්ලෙසිං එකක් විදිහට එන මිනිස්සුන්ව. ඕක කරන්න බෑ, ඕක කෙරුවොත් මෙහෙම වෙයි, අරව මේවා කියන මිනිස්සුන්ව පුළුවන් තරම් බලන්න මගහැරලා යන්න. එහෙම ආශ්‍රය කරන මිනිස්සෙක් නැත්තම් ඔයාට පුළුවන් තනියෙන් ඉන්න. තනියෙන් දේවල් හිතන්න පොතක් කියවලා දේවල් දැනුම ලබා ගන්න අර මං කලින් කිව්වා වගේ. මොකද ඒක ගොඩාක් හොඳයි නෙගටිව් මිනිස්සු ආශ්‍රය කරනවට වඩා. ඔයාට පුළුවන් නම් මේ පොසිටිව් මිනිස්සු ආශ්‍රය කරන ලස්සන ඩ්‍රීම්ස් තියෙන, ගෝල්ස් තියෙන, හાર્ඩ් වර්ක් කරන අන්න ඒකෙන් ඔයාගේ සර්කල් එක, ඔයාගේ ඉනර් සර්කල් එක පිරෙනවා නම් ඔයාට මේ සක්සස්ෆුල් ජර්නි එකට යන්න හරිම ලේසි සහ ඉක්මන්. ඊළඟ දේ තමයි ස්වයං විශ්වාසය.
මොකද්ද මේ ස්වයං විශ්වාසයක් කියලා තියෙන්නේ? ස්වයං විශ්වාසයක් කියලා කියන්නේ ඔයාට ඔයා ගැනම එන විශ්වාසය. අන්න ඒ දේ හරිම වැදගත් ඔයා දෙයක් කරද්දී. ඔයාට හිතෙනවා නම් හැමතිස්සෙම මට මේ දේ කරන්න බැරි වෙයි. හරිම නෙගටිව් thoughts එනවා නම් ඔයාටත් ඒ දේ කරන්න බෑම තමයි. හැබැයි ඔබ ඔබව කාටත් වඩා හොඳට අඳුරනවා නම් කාටත් වඩා හොඳට ඔබ විශ්වාස කරනවා නම් මං හිතන්නේ ඊට වඩා දෙයක් නැහැ ඔබට සාර්ථකත්වයට ළඟා කරගන්න. ඔබේ හීන මුලින්ම විශ්වාස කරන්න ඕනේ ඔබ. මිනිස්සු hina වෙන්න පුළුවන්, ඔබ විවේචනය කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න හැම විශාල සාර්ථකත්වයක්ම ආරම්භ වෙලා තියෙන එක් මිනිස්සෙක්ගේ විශ්වාසයකින්. තමන් කෙරෙහි ඇති අසීමිත විශ්වාසයකින්. ඒ නිසා හැම දෙයකටම ප්‍රථම ඔයාලා මොන වැඩේ කරන්න ගියත් ඔයාලා ගැන ආත්ම විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. ඊළඟ දේ තමයි අපි කියනවා කෘතඥතාවයක් ගැන. අපි ගොඩක් වෙලාවට නැති දේවල් ගැන හිතනවනේ. ඒ තියෙන දේවල් ගැන ස්තුති කරන්න අපිට අමතක වෙනවා. ඔයාට ලස්සන පවුලක් තියෙන්න පුළුවන්, ඔයාට කෑම තියෙන්න පුළුවන් හොඳට කන්න. ඔයාට ඉගෙන ගන්න අවස්ථාව තියෙන්න පුළුවන්. ඔයාට සල්ලි කියන දේ තියෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් ගැන ඔයා කෘතඥ වෙන්න. මේ කෘතඥතාවය අපේ මනස abundance mindset එකකට ගෙනගෙන යනවා. ඒ නිසා හැමතිස්සෙම පුරුදු වෙන්න ඔබ මොන දේ කරත් ඔබට ලැබිලා තියෙන දේවල් ගැන කෘතඥතාවය පළ කරන්න. ඊළඟ දේ තමයි consistency කියන එක. එහෙම නැත්නම් අපි කියනවා අඛණ්ඩතාවය කියලා. මෙන්න මොකද්ද මේ consistency කියලා කියන්නේ? සාර්ථක මිනිස්සු අසාමාන්‍ය දේවල් කරන්නේ නැහෙනි. ඔවුන් සාමාන්‍ය දේවල් අසාමාන්‍ය ලෙස අඛණ්ඩව කරන එක තමයි කරන්නේ. මොකද මේ මිනිස්සුත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. අර මං කලින් කිව්වා වගේ දවසකට පිටු 10ක්, දවසකට එක්සර්සයිස් විනාඩි 20ක්, දවසකට වීඩියෝ එකක් ඔයාලා කරනවා නම් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඒ වගේ දේවල් කරන්න ඔයාලට පුළුවන්. මෙන්න මේ කුඩා දේවල් එකතු වෙලා විශාල ප්‍රතිඵල බිහි කරනවා කියලා දැන් ඔයත් දන්නවා මමත් දන්නවා. ඉතින් අවසාන වශයෙන් මට ඔයාලට මෙන්න මේ වගේ දෙයක් කියන්න ඕනේ. ඔයාලා ජීවිතේ වෙනස් කරන්න ඔයාලට අවශ්‍ය වන්නේ අලුත් අවුරුද්දක් නන් නෙමෙයි. මෙන්න මේ මං කලින් කිව්වා වගේ අලුත් පුරුදු ටිකක්. ඉලක්කයක් තියාගන්න, උදේම නැගිටින්න, ඉගෙන ගන්න, දේවල් කරන්න පටන් ගන්න, අසාර්ථකත්වයෙන් පාඩම් ඉගෙන ගන්න, හොඳ පොසිටිව් මිනිස්සු ආශ්‍රය කරන්න බලන්න, ඔයාවම විශ්වාස කරන්න, ලැබිලා තියෙන දේවල් වලට තෑන්ක්ෆුල් වෙන්න, කෘතඥ වෙන්න. ඒ වගේම තමයි කන්සිස්ටන්සි එක අඛණ්ඩව වැඩ කරන්න. මතක තියාගන්න ඔයාගේ අනාගතය වෙනස් කරන්නේ ඔබ හෙට කරන දේ නෙවෙයි. අද නැවත කරන දේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හරිම පරිස්සමින් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.